අයිබෝවන් මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම මේ වෙනකල් මගේ voice එක add කරලා වීඩියෝ කරලා තිබුණේ නෑ. ඒත් අද දවසේ මටත් වැඩක් කරන්න මටත් පිටව දෙන්නෙම ඉන්න නිසා මම වීඩියෝ එකක් කරන්න හිතුවා. මුලින්ම කියන්නම් මේ ලෝකයේ කොනක හරි සැප සම්පත් ඉඳගෙන හරි බොහෝ වගකීම්කම් මැද්දේ හරි ජීවිතය ගෙවන හැම පැටියෙක්ටම සුබ ලෝක ළමා දිනයක් වෙන්න ඕනේ. මේ ඉන්නේ අපේ ලෝකෙම හැමදාම උදේට ලෑස්ති වෙලා අයියා එක්කන් මොන්ටිසෝරි යන්න මගේ පුදුම හදිස්සියක් තියෙන්නේ. අප්පච්චිත් නැතුව හදිසියෙම ටවුමට යන්න බැරි නිසා දෙන්නව සතුටු කරන්න මම මගේ අතින්ම පුංචි ටෙඩි බෑර් දෙකක් හදලා දුන්නා. ඩංගීද්දි බැව්ව නිසා වෙන කෙනෙක්ට කියලා බොරු කියා තමයි මැහුවේ. ඒකට මාත් එක්ක ටිකක් මූණ නරක් කරගෙන තමයි හිටියේ. මම පුංචි කාලේ මගේ තාත්තා අද වගේ දවසක මාවයි මගේ නංගිවයි මල්ලිවයි සතුටු කරපු හැටි මට අද වගේ මතකයි. මට වඩා මගේ නංගි මල්ලි ගොඩක් පුංචි. එයාලගේ සෙල්ලම් වයස වෙද්දි මම බයිඳින වයසේ හිටියේ. ඒත් මම බැඳලා ගෙදරින් එනකල්ම මගේ තාත්තා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ. හවසට ගෙදර එනකල් අපි හරි ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. අපිට කන්න කඩචෝරු වලට අමතරව පහෝදා උදේට තේ බොන්න අපි තුන්දෙනාට වෙන වෙනම බිස්කට් පැකට් 3ක් ගේනවා. ඒ ටික මම බැඳලා ගෙදරින් එනකල්ම එයා අඩුවක් නැතුව කරා. තාමත් මම ගෙදර යන දවසට මම බැඳලා දරුවෝ ඉන්නවා කියලා එයාට අදාළම නෑ. මම ආස කරන කෑම බිස්කට් වර්ග ගෙනත් තියන් බලාගෙන ඉන්නවා. අපිට ඒවා ආදරණීය මතකයක් වෙලා තිනවා වගේ මගේ පැටව දෙන්නට ලස්සනට ගොඩක් කරන්න අපි දෙන්නම ගොඩක් මහන්සි වෙනවා. බඩු කොණ්ඩ කටු පපළු බේස්ලට් මේ වගේ දේවල් වයසින් වයසට අදාළ විදිහට අරක්පට අරගෙන ඇවිල්ලා ගොඩාක් සතුටු කරනවා. මට මගේ පැටවුට ඒ විදිහටම නැදා පුංචියට හරි ඒ සතුට දෙන්න ඕනේ. පුතා නම් මොන්ටිසෝරියේදී ටීචර්ලා එක්ක ළමා දිනේ සමරලා තිබ්බා. ඒත් ගෙදර හිටපු චූටිට මුකුත් නැති නිසා මගේ ගානේ දෙන්නට පුංචි පාටියක් දෙන්න හිතුවා. ගෙදර ලස්සන ටෙඩි බෑර්ලා කොච්චර හිටියත් එයාලා මම අහපු ඒවටත් ගොඩාක් සතුටු වුණා. මම බලාපොරොත්තු වෙන්නේත් ඒක. හොරෙන් බලන්න කිව්වේ ඇස් පියාගන්න කියලා කිව්වේ. කො ඇස් පියාගන්න බඩුවක් දෙන්න. කො දැන් ඇස් අරින්න. මේ මොකද? කොහෙන්ද නියාලේ? ලස්සනයිද? ඔව්. නියාලේ දැන් මට නියාලේ මේ ළඟදී ආමින් ගයනවා. අම්මා මැහුවේ. ඔන්න ඔය විදිහට තමයි මගේ පැටව දෙන්න මාත් එක්ක ළමා දිනේ සැමරුවේ. හැබැයි තාම පාටි ඉවර නෑ. අප්පච්චි නැතුව තමයි මම මේ හැමදේම කරේ. එයා හවසට ආවම තව සතුටු හිතෙන දේවල් ගොඩක් ලැබෙයි. අප්පච්චිලා කියා සතුටු කරන જાතියක් නෙවෙයි. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.